Hi everyone, welcome back to my YouTube channel. ඔයාලා ගොඩාක් හොඳින් ඇති කියලා මම හිතනවා. ගෑනු ළමෙක් ලස්සනට ඉන්න කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් අද අපි වීඩියෝ එකෙන් බලමු ඒ මොනවද අපි ඒව කොහොමද කරන්න කියලා. පළවෙනියටම කරන්න ඕන දේ තමයි අපි අපේ ස්කින් එක හොඳ තෙතමනයට තියාගන්න ඕනේ. ඒකට අපි වොෂ් එකක් දාපු ගමන්ම අපි හොඳ බොඩි ක්‍රීම් එකක් හරි බොඩි ලෝෂන් එකක් හරි අපේ මුණු ඇඟේම ඇප්ලයි කරන්න ඕනේ මේ විදිහට. මම යූස් කරන්නේ මේ ඔරිෆ්ලේම් එකේ එන මෙන්න මේ බොඩි ක්‍රීම් එක තමයි. මම තවත් හොඳට මමම හදපු ඔයිල් එකක් මේකට ඇඩ් කරලා තමයි මගේ මුළු ඇඟේම ඇප්ලයි කරන්නේ. කොයිම වෙලාවකවත් ස්කින් එක ඩ්‍රයි වෙන්න දෙන්න එපා. එහෙම වුණාම ගොඩාක් වයසක පෙනුමක් පේන්න ගන්නවා. ඊළඟ ටිප් එක තමයි හැමෝම දන්න අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක. ඔයාලට පුළුවන් දවසට අනිවාර්යයෙන්ම එක පාරක් මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න. මේකෙන් පුළුවන් අපේ ස්කින් එක ටයිට් කරන්න, අපේ පෝසස් ඇතිවීම වළක්වන්න. ඒ වගේම අපේ මූණ හොඳ ෆ්‍රෙෂ් ලුක් එකකින් තියාගන්න. ඒ වගේම තමයි හොඳ ඊවන් ලුක් එකක් ගන්නත් මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක ගොඩාක් උදව් වෙනවා. ඔයාලට පුළුවන් උදේට මූණ හොදලා ඉවරලා මෙන්න මේ විදිහට අයිස් කැටයක් අරන් මුණු මූණම මේ විදිහට රබ් කරන්න. මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරද්දී හරිම සනීපයි මූණට. අපේ බ්ලඩ් සර්කියුලේෂන් එකත් වැඩි කරගන්න ගොඩාක් උදව් වෙනවා. එතකොට අපේ මූණ හොඳින් පැහැපත් කරගන්න මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක ගොඩාක්ම හොඳ ට්‍රීට්මන්ට් එකක්. ඔයාලා කොයිම වෙලාවකවත් මේ අයිස් කැටේ අපේ මූණේ එකම තැන තියාගෙන ඉන්න එපා. හැම වෙලේම මේ විදිහට රවුමට මූණ හොඳට මසාජ් කරන්න මේකේ. මේ වගේ ස්වභාවික දේවල් ඔයාගේ රූටීන් එකක් විදිහට ඔයා ජීවිතයට එකතු කරගත්තාම ඔයාට අමුතුවෙන් දේවල් කරන්න දෙයක් නැහැ. ඊළඟ දේ තමයි අපේ මූණ විතරක් ලස්සනට තියාගෙන බෑ. අපි අපේ කකුල් දෙකත් ලස්සනට තියාගන්න ඕනේ. මූණ විතරක් ලස්සනට තියලා ඒත් අපේ කකුල් අවපැහැවෙලා කළු වෙලා එතකොට අන්ඊවන් ගතියට තිබ්බොත් ඒක අපිටත් ලොකු අපහසුතාවයක්. ඉතින් ඔයාලට පුළුවන් සතියකට සැරයක් ගෙදර ඉඳලම ඔයාලට පෙඩිකියුර් එකක් කරගන්න. පෙඩිකියුර් එක කරන්න අනිවාර්යෙන් සැලොන් එකකටම යන්න අවශ්‍ය නැහැ. ගෙදර ඉඳලා අපිට හොඳ පෙඩිකියුර් එකක් කරගන්න පුළුවන්. මම පෙඩිකියුර් එක කරන්නේ මේ වගේ වෙනිමෙල් ගැට එතකොට කොහොඹ කළ තියෙනවා නම් කොහොඹ කළ දෙහි මේ ඔක්කොම දාලා වතුර ටිකක් දාලා ඒක හොඳට උතුරනකල් ලිපේ තියලා ඒ වතුරයි ඇල් වතුරයි කලවම් කරලා ඒ වතුර එකට ලුණු ටිකක් දාලා මේ විදිහට කකුල හොඳට දාන් ඉන්න විනාඩි 5ක් විතර. නිකම් මුණු වතුර රත් කළා අපි මේ විදිහට දාන් ඉන්නවට වඩා අපිට පුළුවන් මේකට කොහොඹ කළ දෙහි වෙනිමෙල් ගැට ඒ වගේ දේවල් එකතු කරලා හොඳ හර්බල් වෝට් එකක් හදාගෙනම මේ විදිහට අපේ කකුල් දෙක දාන් ඉන්න. ඒකේ ලොකු බෙනිෆිට් එකක් තියෙනවා අපේ ස්කින් එකට. ගෑනු ළමයෙක්ගේ පිටිසිදුකම් බලන්නේ කකුල් දෙකෙන් කියනවනේ. ඉතින් අපි අපේ මූණ ගැන උනන්දු වෙනවා වගේම අපේ කකුල් දෙකත් ලස්සනට තියාගෙන අපි ගොඩාක් උනන්දු වෙන්න ඕනේ. ඊළඟට මෙන්න මේ ටූල් එක අරන් මම මේ විදිහට මගේ යටිපතුල මැද ගන්නවා. ඊළඟට හොඳට කොෆි ස්ක්‍රබ් එක පාවිච්චි කළා මම මේ විදිහට කකුල් දෙක හොඳට එක්ස්ෆෝලියේට් කරගන්නවා. එතකොට අපේ මැරුණු හැම වේලිච්ච හැම මේ ඔක්කොම රිමූව් වෙලා හොඳට කකුල් දෙක ක්ලීන් වෙනවා. ගෙදර ඉඳලා හරියටම පෙඩිකියුර් එකක් කරගන්න විදිහ මම ෆුල් වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ නිසා මම ලොකු විස්තරයක් මේකේ කියන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක ගිහින් බලන්න. ඊළඟට අපේ ලස්සන වැඩි දියුණු කරලා පේන දෙයක් තමයි අපේ ලිප්ස් කියන්නේ. ඉතින් අපිට පුළුවන් හොඳ ලිප් බාම් එකක් පාවිච්චි කරන්න. සතියකට සැරයක් හොඳ ලිප් ස්ක්‍රබ් එකක් කරන්න. වීඩියෝ ක්ලිප් එක ගන්න වෙලාවේ මම මූණට කොමාරිකා ගාලා තියෙන්නේ. ඒකයි මේ විදිහට පේන්නේ. ඒක වැඩි ගණන් ගන්න එපා. ඔයත් මාසයක් විතර එක දිගට නැචරල් ඇලෝවේරා එක ගාලා බලන්න. ලොකු රිසල්ට් එකක් හම්බෙයි ඔයාගේ මූණට. මේ තියෙන්නේ මම මේ දවස්වල යූස් කරන ලිප් බාම් එක. මේක ස්පාසිලෝන් එකේ ලිප් බාම් එක. මේක ගොඩක්ම හොඳයි. ඒ වගේම මම පාවිච්චි කරලා තියෙනවා ජැනට් එකේ ලිප් බාම් එකත්. ඒකත් මාරම හොඳයි. අනිත් දේ තමයි අපිට පුළුවන් සතියකට සැරයක් අපේ මූණට හොඳ ෆේස් පැක් එකක් යූස් කරන්න. ෆේස් පැක් එකක් යූස් කරන එකෙන් අපේ ස්කින් එක හොඳ ටයිට් කරනවා. ඒ වගේම පැහැපත් කරගන්න උදව් වෙනවා. කුරුලෑ තියෙනවා නම් කළු පැල්ලම් තියෙනවා නම් ස්කින් එක අන්ඊවන් නම් ඔයාලට පුළුවන් ඒ සේරම නැති කරගන්න සතියට සැරයක් අනිවාර්යෙන්ම ඔයත් මේ වගේ ෆේස් පැක් එකක් යූස් කරන්න. කවදාවත් කඩෙන් ගන්න ෆේස් පැක් මූණට යූස් කරන්න එපා. ඔයාලා මේ විදිහට ගෙදරම නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ෆේස් පැක් හදලා යූස් කරන්න කියලා කියනවා. මොකද කඩේ තියෙන ඒවායේ මොනවාම හරි කෙමිකල් එකක් තියෙනවා. අනිවාර්යෙන්ම ෆේස් පැක් එකක් ඇප්ලයි කරගනිද්දී මූණේ උඩු අතට තමයි අපි ඇප්ලයි කරගන්න ඕනේ. කවදාවත් අනිත් පැත්තට ඇප්ලයි කරන්න එපා. මම මේ ෆේස් පැක් එකට යෝගට් එකතු කරන් තියෙනවා. එතකොට කෝපි ඒ වගේම කඩල පිටි සහ මී පැණි එකතු කරලා තමයි
මම මේ ෆේස් පැක් එක හදාගන්නේ. හැබැයි ඔයාලට තියෙන ඔයිලි ස්කින් එකක් නම් මේ ෆේස් පැක් එක යූස් කරන්න එපා. ඔයාලට පුළුවන් නම් නැචරල් ඇලෝවේරා එක දවසට එකපාරක් හරි මූණ අත් කකුල් වල ගාන්න. ඔයාලගේ ඩ්‍රයිනස් එක ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම පැහැපත් කරගන්න පුළුවන්. ගෑනු ළමයිගේ ලස්සන වැඩි දියුණු කරන තවත් දෙයක් තමයි nails කියන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ පුංචි nail salon එක. ඔයාටත් පුළුවන් salon එකකට 5000ක් 6000ක් දෙන්න නැතුව මේ වගේ බඩු ටික online order කරගෙන තියාගෙන ඔයාට කැමති විදිහට nails හදාගන්න. මොකද YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා nails ලස්සනට දාගන්න විදිහ ගැන. nails ලස්සනට තියාගන්නවා වගේම nails ගොඩාක් හොඳින් පිරිසිදුව තියාගන්නත් මතක් කරලා වැඩ කරන්න. ඊළඟ විශේෂම දේ තමයි ගෑනු ළමයෙක්ගේ කොණ්ඩේ කියන්නේ. කොණ්ඩේ නැත්තම් ඇත්තටම ගෑනු ළමයෙක්ගේ ලස්සන පේන්නේ නැහැ. ඔයාලට පුළුවන් සතියට එක සැරයක් හරි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න. මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක මම කරන්නේ මම්ම හදාගත්ත ඔයිල් එකකින්. මම කඩේ ඔයිල් පාවිච්චි කරන්නෙම නැති තරම්. ඔයිල් එක හදාගන්න වීඩියෝ එකක් මම අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක කැමති නම් ගිහිල්ලා බලන්න. අනිත් දේ තමයි මතක ඇතුව අපි ටෝන එකක් යූස් කරන්න ඕනේ. ඒකෙන් පුළුවන් අපේ ස්කින් එකේ පෝසස් ඇති වෙන තත්ත්වයන් වළක්වා ගන්න, අපේ ස්කින් එක ග්ලෝ කරගන්න. මම යූස් කරන්නේ මෙන්න මේ ජැනට් එකේ එන ටෝන එක. මේක වෙන්නේ රුපියල් 450ක් වගේ. ඊළඟට ඔයාටත් තියෙන්නේ ඩැමේජ් ඇන්ඩ් ඩ්‍රයි හෙයා එකක් නම් අනිවාර්යෙන්ම ආගන් බේස් සීරම් එකක් යූස් කරන්න මතක් කළාම මම පාවිච්චි කරන්නේ මෙන්න මේ සීරම් එක. ඔයාලට පුළුවන් නාලා ඉවර වෙලා කොණ්ඩේ ටවල් ඩ්‍රයි කරලා පොඩ්ඩක් තෙත තියෙද්දි මෙන්න මේ සීරම් එක ටිකක් ඇප්ලයි කරන්න. හැමදාම මේක මේ විදිහටම කරන්න. මේක රූටින් එකක් විදිහට කරගෙන යන්න. ඔයාලට තේරෙයි ඔයාලගේ කොණ්ඩේ ඩ්‍රයි ගතිය ගොඩාක් දුරට අඩු වෙනවා කියලා. කොණ්ඩේ දිගට මහත්තට තිබ්බට වැඩක් නැහැ. ගොඩාක් ඩ්‍රයි නම් ඒකේ කිසිම ලස්සනක් පේන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් කොණ්ඩේ ඩ්‍රයි නැතුව තෙතමනේට තියාගන්න බලන්න. එතකොට අපේ පෙනුමත් ලස්සනට පේන්න ගන්නවා. අනිත් විශේෂම දේ තමයි ඔයාගේ කොණ්ඩෙත් අගිස් පැලිලා තියෙනවා නම් ඒක ඉක්මනටම කපලා අයින් කරන්න. නැත්තම් ඒ පැලිච්ච විදිහටම උඩට තවත් ඩ්‍රයි වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා පැලිලා තියෙන හෙයා වලට ට්‍රීට්මන්ට් කරන්න කලින් ඒ පැලිච්ච කොටස අයින් කරලා ට්‍රීට්මන්ට් කරන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මේ ටිප්ස් අනුගමනය කරලා ලස්සනට ඉන්න. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.